සුබ දවසක්. පුතේ මම අද ඔයාලට කියලා දෙන්නේ සත්තු සේවා විභාගයට අදාළ වන පළවෙනි පාඩම ෂෝට් නෝට් එකක් විදිහට. මේ කොටස හොඳටම පාඩම් කරගෙන පේපර්ස් ටික කරලා ගියොත් පුතාලට පළවෙනි පාඩම පාස් වෙන්න පුළුවන්. අපි බලමුකෝ පුතේ. බලන්න අපි මේ අවශ්‍ය කොටස් ටික විතරයි වෙන් කරලා තියෙන්නේ පුතේ ෂෝට් නෝට් එකක් විදිහටනේ. ඉස්සෙල්ලාම පුතේ අපි කතා කරනවා නින්ගෙන් සොන්ගෙන්තෝ ජින්කෙන් සොන්චෝ. මොකද්ද පුතේ මේ මානව ගරුත්වය සහ මානව හිමිකම් වලට ගරු කිරීම. මේ කොටස යටතේ පුතාලා මතක තියාගන්න ඕනේ පුතේ කයිගෝ ෂොකුවා. කවුද මේ සාත්තු සේවක සේවිකාවක් කියලා කියන්නේ? අපිට කියනවා පුතේ කෝරෙයා ෂෝගායි නියොත්තේ නිචිජෝ සේකත්සු ni shishou ga aruhito ga sono hitorashi seikatsu wo keisaku dekiru you ni shien wo zuru senmon shoku desu නේ. පුතේ අපිට කියනවා සාත්තු සේවක සේවිකාවක් කියලා කියන්නේ කෝරෙයා එක්ක පුතේ මහලු අවදියේ එහෙම නැත්නම් ෂෝගයි ඒ කියන්නේ පුතේ ආබාධිත භාවයක් හින්දා නිචිජෝ සේකස්සුනි ශිෂෝගාය හිතෝගා යාලට දෛනික ජීවිතයට බාධා ඇති කරන පුද්ගලයෝ ඉන්නවා නම් අන්න යාලට පුතේ සොනො හිතරශී සේකත්සුව කේසකු දෙකිරියෝනි එයාලට එයාලගේම ජීවිතය ගත කරන්න සහාය වන වෘත්තියක් කියලා කියනවා පුතේ මේ සාත්තු සේවක සේවිකාව කියලා කියන්නේ නේ. බලන්න අපිට කියලා තියෙනවා පුතේ එක්ක කෝරෙයියා එහෙම නැත්නම් ෂෝගයිනී යොත්තේ මහලුවිය එහෙම නැත්නම් පුතේ ආබාධිත භාවයක් හින්දා නිච්චෝසේ කසුනි ශිෂෝගාරු හිතෝගා දෛනික ජීවිතයට බාධා ඇති කරන පුද්ගලයින්ට සොනු හිතරශීසේ කත්සුව කේසකො දෙකිරියෝනේ තමන්ට තමන්ගේම ජීවිතයක් ගත කරන්න පුළුවන් වන ආකාරයට ෂීන් ඕසුරු සෙන්මොන්ෂකො දෙස පුතේ සහාය දක්වන වෘත්තිකයින්ට තමයි පුතේ මේ සාත්තු සේවක සේවිකාවක් කියලා කියන්නේ. අපිට කියනවා පුතේ ආයෙම අපි මතක තියාගන්න ඕනි නින්ගෙන් සොන්ගෙන්තෝවා හිතෝරි හිතෝරිගා කොජින්තොස්ටේ සොන්චෝ සරෙරු කොතෝ දෙසනේ. පුතේ මේ මානව ගරුත්වය කියලා කියන්නේ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙන් වශයෙන් ගරු කිරීමක් කියලා කියනවා. එතකොට පුතේ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනවා ගරු කරන ආකාරය. ඊගාට අපි දෙවෙනි කොටස බලන්න පුතේ කියනවා සේකත්සුවා රියෝෂශිතයි. පුතේ කියනවා මේ ජීවිතය කියලා කියන්නේ වයස්ගත අයගේ ජීවිතයේ කේන්ද්‍රීය ස්ථානය කියලා කියනවා. එහෙම නැත්නම් කේන්ද්‍රය කියලා කියනවා. කද්ද පුතේ අපිට කියලා තියෙනවා සේකත්සුවා සේකත්සු ඕ සුරු හිතෝන කංගය කතාය ෂූකන් නදෝදේ හිතෝරි හිතෝරි නීචිගයි ගාරිමස්නේ. පුතේ අපිට කියනවා මෙන්න මේ ජීවිතය කියලා කියන්නේ ජීවත් වෙන පුද්ගලයන්ගේ සිතන ආකාරය කංගය කතායකනේ හිතන ආකාරය ඒ වගේම පුතේ ෂූකන් පුරුදු නිසා පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා කියලා කියනවා. ඒ කියන්නේ පුතේ කෙනෙක් හිතන ආකාරය සහ ඒ කෙනාගේ පුරුදු නිසා ජීවත් වන ආකාරය වෙනස් වෙනවා කියන අදහසනේ. බලන්න අපිට කියනවා පුතේ දොනොයෝනි සේකත්සු ස්ථානෝකා සේකත්සු no shikataya kangai katao sonchoshi sono hitorashi seikatsu ga dekiru yoni shien shiteiku koto ga kaigo no kihon desu නේ. මෙන්න පුතේ තව දුරටත් විස්තර කරලා තියෙනවානේ. දොනොයෝනි සේකත්සු ශිතයිනෝකා මොන ආකාරයට ජීවිතය ගත කරනවද? සේකත්සුන ශිඛතය ජීවත් වන ආකාරය කංගය කතා හිතන ආකාරය මේ දේවල් වලට පුතේ සොන්චෝෂි ගරු කරලා සොනු හිතොරශී සේකත්සුගා දෙකිරු යෝනි පුතේ යාලට යාලගේම ජීවිතයක් ගත කරන්න පුළුවන් වන ආකාරයට ෂියෙන් සිතේකු කොතෝගා කයිගොනෝ කිහෙන් දෙසනේ. පුතේ උදව් උපකාර කිරීම නැත්නම් සහයෝගය දැක්වීම තමයි පුතේ මේ සාත්තු සේවාවේ මූලික කරුණු කියලා කියන්නේ නේ. ඒතර මොකද්ද මේ කයිගොනෝ කිහොන් එක කියන්නේ සාත්තු සේවාවේ මූලික කරුණ කියන්නේ ආච්චිලා සීලට යාළගේම ජීවිතය ගත කරන්න පුළුවන් වන ආකාරයට උදව් උපකාර කිරීම සහයෝගය ක්වීම. ඔන්න මතක තියාගන්න ඕනි. අපි අමීගාව කොටසට පුතේ අපිට කියනවා QOL. QOL කියලා කියන්නේ පුතේ quality of life. quality of life කියනවා එහෙම නැත්නම් සේකත්සුන ශිත්සු කියලා කියනවා. මේ මොකද්ද පුතේ? ජීවිතයේ ගුණාත්මක භාවය. quality of life එක. මේ ජීවිතයේ තියෙන quality එක. බලන්න කියනවා පුතේ
QOL は人生の質や生命の質とも言われています。පුතේ මේක අනිවාර්ය පේපර්ස් වල අහන එකක්. QOL කියලා කියන්නේ එක පුතේ ජින්සේනෝ ශිත්සු මෙයා මේ විදිහටම පාඩම් කරගන්න දරුවෝ ජින්සේනෝ ශිත්සුනේ. ඒ කියන්නේ පුතේ ජීවන තත්ත්වයේ හෝ සේමේනෝ ශිත්සු පැවැත්මේ තියෙන ගුණාත්මක භාවය කියලා කියනවානේ. කියනවා පුතේ 세이신 멘노 유카타오 푸쿠메타 세이카츠න කංගායි කතා දෙසනේ. පුතේ තවදුරටත් අපි විස්තර කරතොත් මේ QOL කියලා කියන්නේ අධ්‍යාත්මික පොහොසත්කම ඇතුළත් ජීවිතය පිළිබඳ හිතන ආකාරයට තමයි අපි මේ QOL එහෙම නැත්නම් ජීවිතයේ ගුණාත්මක භාවය කියලා කියන්නේ නේ. අපි යම් පුතේ පහළ කොටසට අපි යනවා දැන් normalization. පුතේ මේ normalization කියලා කියන්නේ සාමාන්‍යකරණය. සාමාන්‍යකරණය. නිතරම අපේ පේපර්ස් වල අහන කෙනෙක්. කියනවා පුතේ normalization とは生涯がある人も生涯がない人と同じように平権を受けず人権が守られ普通に生活できるという考え方ですね. පුතේ මේ normalization එහෙම නැත්නම් පුතේ මේ සාමාන්‍යකරණය කියලා කියන්නේ ශෝගයික අරුහිතෝම පුතේ ආබාධ තියෙන පුද්ගලයිනුත් ශෝගයිගා නයි හිතෝතෝ නංජියෝනි ආබාධ නැති පුද්ගලයින්ට සමාන වන ආකාරයට හේගෙන්ෝ උකෙසු ජින්කෙන්ගා මමොරාරේ පුතේ මානව හිමිකම් ආරක්ෂා කරමින් ෆුත්සූනි සේකත්සු දෙකිරියුතොයු කංගාය කතා දෙසනේ සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට හැකිවිය යුතුයි බවට තියෙන අදහසට තමයි පුතේ මේ සාමාන්‍යකරණය කියලා කියන්නේ. එතකොට ආබාධ තියෙන කෙනෙක් වුණත් පුතේ ආබාධ නැති කෙනෙක් විදිහට හිතලා එයාලගේ මානව හිමිකම් ආරක්ෂා කරමින් සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න යාලා හිතනවනම් අන්නේ අදහස තමයි අපි මේ normalization කියලා කියන්නේ සාමාන්‍යකරණය කියලා කියන්නේ. ඔන්න මතක තියාගන්න. ඊට පස්සේ අපි යනවා පුතේ ජිරිත්සු ඕ ශියෙන්සුරු. පුතේ ජිරිත්සු ඕ ශියෙන්සුරු කියලා කියන්නේ ස්වාධීනත්වයට සහාය වීම. බලන්න කියනවා පුතේ ජිරිත්සු ශියෙන්තෝවා මොකද්ද මේ ස්වාධීනත්වයට සහාය වෙනවා කියලා කියන්නේ. විස්තර කරනවා පුතේ රියෝෂා ජිෂින්ගා දොනොයෝනි සේකාතුෂ්ඨයිකාෝ සෙන්තාකුෂි ජිබුන්දේ කෙත්තේෂිතේ ජිබුන් රෂි සේකත්සුෝ ඔකුරු කොතෝ ඕෂියෙන්සුරු කොතෝ දෙසනේ. පුතේ මේ ස්වාධීනත්වයට සහාය වෙනවා කියලා කියන්නේ රියෝෂා ජිෂින්ගා දොනොයෝනි ශේකාත්සුෂ්ඨයිනෝක පුතේ ආච්චිල සීයලා එයාලගේ ජීවිතය මොන ආකාරයට ගෙවනවද කියන එක සෙන්තකුෂි තෝරාගෙන ජිබුන්දේ කෙත්තේෂිතේ තමන් විසින්ම තීරණය කරලා ජිබුන් රශීසේ කත්සුව ඔකුරු කොතෝ ඕෂියෙන් සුරු කොතෝ දෙස්නේ එයාලට එයාලගේම ජීවිතය ගත කරන්න සහාය වීම තමයි පුතේ මේ ජිරිත්සු ශියෙන් කියලා කියන්නේ ස්වාධීනත්වයට සහාය ලබා දෙනවා කියලා කියන්නේ ඔන්න පාඩම් කරගන්න වෙනවානේ අපිට කියනවා පුතේ ආයෙම රියෝෂානෝ 価値観やこだわりを大切にし、本人の意思や自分の力でできることを増やし、達成感が得られるように支援しますね。පුතේ අපිට කියනවා මේ වයස්ගත අයගේ එහෙම නැත්නම් පුතේ මේ ආච්චිලා සියලාගේ වටිනාකම් වලට කචිකම් වලට සහ කොදවරි මනාපයන් වලට ගරු කරලා ඔවුන්ගේම කැමැත්තෙන් හා ශක්තියෙන් කරන්න පුළුවන් දේවල් වැඩි දියුණු කරලා එයාලට පුතේ ජයග්‍රහණය පිළිබඳ හැඟීමක් ලබාගත හැකි වන පරිදි සහාය ලබා දෙන්න කියලා කියනවානේ. මේ තමයි පුතේ ජිරිත්සුෂියෙන් තව දුරටත් විස්තර කරලා තියෙනවානේ. ස්වාධීනත්වයට සහාය ලබා දීම. කොහොමද අපි ස්වාධීනත්වයට සහාය ලබා දෙන්නේ පුතේ?
මේ රියෝෂ සාංකේනගේ පුතේ යාගේ කච්චිකාන් එක වටිනාකම් වලට එහෙම නැත්නම් කොද වඩි එක මේ මනාපයන් වලට පුතේ අපි ගරු කරලා නේ ඒවා වැදගත් විදියට අපි හිතලා එයාලගේ පුතේ කැමැත්තෙන් සහ එහෙම නැත්නම් එයාලගේ ශක්තියෙන් කරන්න පුළුවන් දේවල් තියනවානේ මේ දේවල් අපි වැඩි දියුණු කරලා එයාලට ජයග්‍රහණය පිළිබඳ හැඟීමක් ලබා ගන්න පුළුවන් වන පරිදි සහාය ලබා දෙනවා නම් පුතේ ඒක තමයි අපි කියන්නේ ස්වාධීනත්වයට සහාය ලබා දීම කියලා. එයාත් පාඩම් කරගන්න ඕනි දරුවෝ. එකක් තමයි පුතේ ජිකෝ සෙන්තකු. ජිකෝ සෙන්තකු කියලා කියන්නේ ස්වයං තේරීම. තනියම තෝරා ගන්නවානේ. ජිකෝ කෙත්තේ ස්වයං නිර්ණය තනියම තීරණය කර ගන්නවානේ. පුතේ ජිකෝ සෙන්තකු ජිකෝ කෙත්තේ තනියම තෝරා ගන්නවා. තනියම තීරණය කරනවා. අචිල සියලානේ. බලන්න කියනවා පුතේ 介護が必要でも自分らしい生活ができるように生活の仕方や方法を自分で選択し決定しますね. පුතේ සාත්තු සේවාව අවශ්‍ය වුණත් අපේ රැකවරණය අවශ්‍ය වුණත් පුතේ ජීබුන් රශී සේකත්සුගා දෙකිරියෝනි තමන්ට ගැලපෙන ජීවිතයක් ගත කරන්න පුළුවන් වන ආකාරයට සේකත්සුන ශිකතා ජීවත්වන විදිහ සහ හෝ ආකාරය ජිබුන්දේ සෙන්තකුෂි තමන් විසින්ම තෝරාගෙන කෙත්තේශිමසනේ තීරණය කරනවා කියලා කියන අපි මොකද්ද කරන්නේ යාලා තීරණය කරපු දෙයට සහාය දැක්වීම විතරයිනේ ශියෙන් ඕසුරු කොතෝ විතරයිනේ බලන්න පුතේ අපි යනවා සේකත්සුන රිකයි පුතේ සේකත්සුන රිකයි කියන්නේ ජීවිතය අවබෝධ කර ගැනීමනේ බලන්න පුතේ ජීවිතය පිළිබඳ අවබෝධය අපි ඒක කතා කරන්න ඕනි පුතේ. ඒක හොඳට මතක තියාගන්න. ජීවිතය කියන එකට රිද්මයක් තියෙනවානේ. සේකත්සු රිසුමුගා අරිමස ජීවිතයට රිද්මයක් තියෙනවානේ. කියනවා පුතේ ආයෙම අපි බලා ගන්න ඕනේ කයිගශොකුගා ඔකොනව් සේකත්සු නොෂින් පුතේ මේ සාත්තු සේවක සේවිකාවක් විසින් සපයනු ලබන ජීවිත සහයෝගයනේ. මොකද්ද මේ? අපි ආච්චිල සියලට සහාය දක්වන ආකාරය. බලන්න කියනා පුතේ රියෝෂණ ක්‍රාශී කතාओ ජූබුන් රිකහිෂිතේ කයිගසුරු කොතෝගා සොනොහිත රශී සේකත්සුවෝ සසායමසනේ පුතේ මේ වයසක අයගේ එහෙම නැත්නම් පුතේ මේ වැඩිහිටියන්ගේ ජීවන රටාව පිළිබඳ අපි ගැඹුරු අවබෝධයක් සහිතව රැකවරණය ලබා දෙනකොට පුතේ එයාලට එයාලගේම ජීවිතය ගත කරන්න සහයෝගය ලබා දීමක් වෙනවානේ මේ කියලා තියෙන එක තමයිනේ රියෝෂණ ක්‍රාශී කතාගා ජීබුන් රිකයිෂිතේ කයිගසුරු කොතෝගා සනොහිත රශී සේකත්සුව සසායමසනේ අපිට හොඳ සේවාවක් ලබා දෙන්නත් පුළුවන් වෙනවානේ කියනවා පුතේ කයිගශකුවා රියෝෂණෝ යොකෝ හිකිදැෂිමස් පුතේ සාත්තු සේවක සේවිකාවක් හැම වෙලාවෙම මේ වැඩිහිටියන්ගේ කැමැත්ත ස්මතු කරනවා කියලා කියනවානේ. ඒකත් ඔන්න මතක තියාගන්න ඕනේ. ඊට පස්සේ පුතේ අපි යනවා කයිගොෂොකුනෝ සොකුග්යෝ රින්රි පුතේ අපි කතා කරනවා මේ සාත්තු සේවක සේවිකාවන්ගේ වෘත්තීය ආචාර ධර්ම පිළිබඳව මොනවාද පුතේ වෘත්තීය ආචාර ධර්ම වෘත්ති ආචාර්යාමියත්තේ අපි කොටස් කිහිපයක් කතා කරනවා පළවෙනි එක්කෙනා තමයි පුතේ පුරයි බෂියේන හයිරියෝ පෞද්ගලිකත්වයේ සලකා බලන හැම වෙලාවෙම පුතේ අපි ලැජ්ජාවක් ඇති නොවන ආකාරයට අපි අච්චිට සියලගේ සේවාව සපයන්න වෙනවා කියනවා පුතේ රියෝෂගා හසුකෂි ඔමොයිවෝ ශිනායියෝනි ඔක්ෂිනායියෝනි ශියෙන් ඕෂිමාසනේ මෙයා තමයි පුතේ හැම වෙලාවෙම අපි ආච්චිල සියලට ලැජ්ජාව ඇති නොවන ආකාරයට තමයි පුතේ සේවාව සපයන්න වෙන්නේ. අනිත් එක්කෙනා තමයි පුතේ හිමිත්සු හොජි. හිමිත්සු හොජි කියලා කියන්නේ පුතේ රහස්‍ය භාවය. රහස් විදිහට තියාගන්න වෙනවානේ. මොනවාද අපි තියාගන්නේ පුතේ? කොජින් ජෝහෝ. පුතේ ආච්චිල සියලගේ පුද්ගලික තොරතුරු මොනවාද පුද්ගලික තොරතුරු? නෙන් රේ වයස ජූෂෝ ලිපිනය බ්‍යෝරෙකි රෝගාබාධ නේ නැත්නම් වෛද්‍ය ඉතිහාසය වගේ දේවල් කත්තෙනි හොකනු හිතෝනි හනෂ්ටිවායිකේ මාසෙන් අනිත් අයත් එක්ක කතා කරන්න එපා කියලා කියනවානේ ආයෙම අපිට කියනවා පුතේ ඉන්ටර්නෙට් ඔය එසු එනු එසු නදෝදේ රියෝෂන දෝයි ඕ එසුනි හාශීෂිතවායිකේ මාසේ පුතේ ඉන්ටර්නෙට් එකේ එහෙම නැත්නම් සෝෂල් මීඩියා වල වගේ වැඩිහිටියන්ගේ
අවසරයකින් තොරව කිසිම පෝස්ට් එකක් නැත්නම් තොරතුරු සම්ප්‍රේෂණය කරන්න එපා කියලා කියනවානේ. මේවා තහනම්. මේකෙන් මොකද්ද වෙන්නේ? හිමිත්සු හොජි නේ රහස්‍යභාවය ආරක්ෂා කරන්න වෙනවා. රහස්‍යභාවය නැති වෙලා යන අපි මේවා කළොත් එහෙම. ඊට පස්සේ පුතේ අනිත් එක්කෙනා තමයි අපිට සොකුග්යෝ රින්රි වලට අදාළ වෙන ශින්තයි කෝසකුණ කිංශි. පුතේ ශින්තයි කෝසකුණ කිංශි කියලා කියන්නේ කායික චලන සීමා කිරීමේ තහනම. පුතේ කායික චලන සීමා කිරීමේ තහනම. ආච්චිලා සීලට අපි චලනය කරන්න දෙන්නේ නැහැ. ඒක හරි තහනම් වැඩක් කියලා කියනවා. කියනවා පුතේ මොනවද අපි මේ තහනම් කරන ආකාර පහක් ගැන අපිට කියලා තියෙන මොකද්ද? කරදය තේ අශි ඕ හිමොදේ ශිබරි උගකනා යෝනිසරනේ පුතේ ශරීරය එහෙම නැත්නම් අත්පා චලනය කරන්න බැරි වන ආකාරයට පුතේ හිමෝ වලින් නූල් වලින් නැත්නම් කඹයකින් බැඳලා තියනවානේ. ආයෙම අනිත් එක තමයි පුතේ බෙද්ද ඕ සකුදේ කකොමිජ්ජි පුන්දේ ඔරිරණයි යෝනිසරනේ. පුතේ ඇඳේ වටේට අපි කියන ඇඳේ වටේට දාන වැටට කියන බෙද්ද සකු එකක් කියලානේ. මේ ඇඳේ වටේට දාන වැටක් යොදලා තනියම බහින්න බැරි ආකාරයට සකස් කරලා තියනවානේ. අනිත් එක්කෙනා තමයි හේයානි කගියෝ කකෙතේ තොජි කොමෙරුනේ කාමරය ලොක් කරලා අගුළු දාලා පුතේ එළියට යන්න බැරි විදිහට සකස් කරලා තියනවා. අනිත් එක්කෙනා තමයි කෝසකුතයියෝ සුකෙතේ තචයාගරණයි යෝනිසරුනේ. පුතේ කෝසකුතයි කියලා කියන්නේ පුතේ නැගිටින්න බැරි විදිහට රඳවා තබන බාධක පටියක්. මෙන්න මේ බාධක පටි වගේ දේවල් දාලා නැගිටින්න බැරි විදිහට සකස් කරනවානේ. අනිත් එක්කෙනා තමයි පුතේ කෝසේෂින් කුසුරි ඕ කජෝනි නොමසෙරුනේ පුතේ මනෝචිකිත්සක ඖෂධ වර්ග අධික මාත්‍රාවකින් ලබා දෙනවානේ. මෙන්න මේ ආකාර පහෙන්ම පුළුවන් අපිට අච්චිලසිලගේ චලනයන් සීමා කරන්න. එහෙම කරන්න එපා. එහෙම කරන්න එපා කියලායි කියන්නේ. අනිත් එක්කෙනා තමයි පුතේ ගැකුතයි. ගැකුතයි කියලා කියන්නේ පුතේ අපයෝජන. අපයෝජන. අපිට පුතේ අපයෝජන වර්ග පහක් ගැන කියලා තියෙනවා. එකක් තමයි ශින්තයිතෙකි ගැකුතයි. ශින්තයිතෙකි ගැකුතයි කියලා කියන්නේ පුතේ කායික අපයෝජනයක් නේ. අපිට කියනවා පුතේ රියෝෂන කරදනි බෝකෝ ඕ කුවයරු කොතෝනේ පුතේ ශාරීරික හිංසන ඇති කරනවා නන්නේ පහර දීම් වගේ දේවල් සිදු කරනවා නම් අපි එයාව ගන්න පුතේ ශින්තයිතෙකි ගැකුතයි එකක් විදිහටනේ. අනිත් එක්කෙනා තමයි පුතේ ශින්රිතිකි ගැකුතයි. අපි කියනවා පුතේ මානසික අපයෝජනයක් කියලා කියනවානේ. මොනවද කියනවා පුතේ රියෝෂනේ ශින්රිතිකි ගයිෂෝ ඕ අතයරු ගෙන්ඩෝ ඕ කොනාකොතෝ මානසික කම්පනයක් ඇති කරන දෙයක්. පැවසීම හෝ කිරීම තමයි පුතේ මේ මානසික අපයෝජනයක් නේ. පරුෂ වචනයෙන් බැනීම නේ. ඒ වගේ දේවල් නේ අසභ්‍ය වචන පාවිච්චි කිරීම මේවා හිත වෙන්නේ පුතේ මානසික අපයෝජන වලටනේ. අනිත් එක්කෙනා තමයි පුතේ කයිගොතෝ හෝකි. එහෙම නැත්නම් අපි කියනවා නෙගුරෙකුත කියලා කියනවානේ. නසලකා හැරීම අපේ සාත්තු සේවාව අවශ්‍ය කෙනෙක්ව අපි නසලකා හරිනවානේ. කියන පුතේ කයිගොගා හිත්සියෝන හිතෝමෝ හෝචි සිරකොතෝනේ. රැකවරණේ අවශ්‍ය කෙනෙක්ව නසලකා හරිනවා නම් අපි කියන්නේ කයිගොතෝ හෝකි. එහෙම නැත්නම් නෙගුරෙකුත කියලා කියනවානේ. කෙනා තමයි පුතේ කේසයිතෙකි ගැකුතයි මූල්‍යමය ලෙස අපයෝජනය කරනවානේ. කියනවා පුතේ රියෝෂකරා ෆූතෝනි සයිසයි ජෝනෝ රියේකි ඕ එරුකොතෝ පුතේ අසාධාරණ විදිහට මූල්‍යමය ප්‍රතිලාභ ලබා ගන්නවා නම් එයාව අයිති වෙන්නේ පුතේ කේසයිතෙකි ගැකුතයි එකකටනේ. මූල්‍යමය අපයෝජනයකට. එක්කෙනා තමයි පුතේ සෙයිතෙකි ගැකුතයි. පුතේ සෙයිතෙකි ගැකුතයි කියන්නේ ලිංගික අපයෝජනයනේ. අපිට කියලා තියෙනවා පුතේ රියෝෂනි වයිසෙත්ස්නා කෝයෝ සුරුකොතෝනේ අසභ්‍ය ක්‍රියාවන් සිදු කරනවා නම් වැඩිහිටියට ඒක අපි අයිති වෙනවා පුතේ ලිංගික අපයෝජනයකට. මේ තමයි පුතේ අපයෝජන වර්ග පහ. අපි මොනවද පුතේ මේ කතා කළේ? මෙච්චර වෙලා අපි කතා කරේ පුතේ සොකුග්යෝ රින්රිනේ. සොකුග්යෝ රින්රි යටතේ අපි කතා කළා පුතේ කොටස් කිහිපයක්. පුතේ සොකුග්යෝ රින්රි කියලා කියන්නේ වෘත්තීය ආචාර ධර්ම. ඒකේ අපි පුරයි බෂියේනෝ හයිරියෝනේ. පෞද්ගලිකත්වය ගැන සලකා බැලුවා හිමිත්සු හොජි රහස්‍යභාවය තියාගත්තා. ඊට පස්සේ පුතේ ශින්තයි කෝසකුණෝ කිංශිනේ කායික සීමා කිරීම තහනම්
කළා ඊට පස්සේ පුතේ ගැකුතයි කියලා කියන්නේ පුතේ අපයෝජනයනේ. මේ කොටස් හතර අයිති වෙන්නේ සොකුග්යෝ රින්රිනේ. සොකුග්යෝ රින්රි වලට තමයි අයිති වෙන්නේ. හොඳට මතක තියාගන්න පටල ගන්න එපා පුතේ. සොකුග්යෝ රින්රි වල අදාළ වන කොටස් හතරක් ගැන කතා කළා. ඒ කොටස් හතර හොඳට මතක තියාගන්න වෘත්තීය ආචාර ධර්මනේ. ඊට පස්සේ පුතේ අපිට තියෙන්නේ ඊගාව කොටස චීමු අපුරෝජිනේ. ඒක අපි ඊගාව වීඩියෝ එකෙන් බලමුනේ. පුතේ ෂෝට් නෝට් එකක් විදියට හරි සරල විදිහට පාඩම් කරගෙන යමු. මේ ටික ඇති ඔයාලට පළවෙනි පාඩමේ පළවෙනි කොටසේ එක්සෑම් එකට ලියන්නනේ. හොඳට පාඩම් කරගන්න. මගේ මේ වීඩියෝ එකත් එක්ක රැඳිලා හිටපු පුතාලට ස්තුතියි.